Hello baby. දැන් ගෙදර ආවේ. ඔයා මොකද කරන්නේ? හයි හයි මේ නිදාගන්න යන්නේ හිටියේ. ආ. දැන් වෙලාව කීයද ඔහෙ? ඔයා කෑවද? ඔව් මං නම් කෑවා. දැන් මේ 12 පහ වුණා විතරයි. තා කෑවද? තාම නෑ. තා ටිකකින් කනවා. හරි. මේ ඔයා අරකට මට අපරක් දෙන්නකෝ. Hi there, my name is Sarah Bledsoe. I'm here to teach you about the modeling industry, and today I'm talking about the dangers associated with the financial insecurity of being a model. So, especially whenever The 3 diets I should have never been on as a model. No food but coffee. This is how I became a model at 17. When I had just turned 6. Wanna job, go socialize. Don't eat, don't sleep, and don't ask why. Sell your soul for the Hollywood dream. Sell your soul for the Hollywood dream. Sell your soul for the Hollywood dream. You're gonna be the next big thing. Wanna job, go හෙලෝ. වර්ණාද? ඉවි. Hello. ඕ ඉන්නවා. මොකෝනේ මොකද අවුලේ? මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. මොකයි? ඔයා හිතනවාද මං ලස්සනයි කියලා? අයියෝ හිතන්න ලස්සන නෑ කියලා. නැහැ ඉතින්. මෙහෙ ස්ටෑන්ඩඩ්ස් වෙනස් අනේ. අනික මෙහෙ මිනිස්සු කොච්චර ලස්සනද? හරි උසයිත් එක්ක ඒගොල්ලෝ. ඔයත් උසයින්. ඕනේ අපේ පන්තිර බුසම ගෑනලා. ඔව් ඉතින් ඒත් මෙහෙ අහන්නකො මෙහෙ ඉතින් අඩි 6ක් වෙන්න ඕනේ කියනවා. හරිද? ඉන 28ක් වෙන්න ඕනේ කියනවා. ඉතින් කොණ්ඩේ මෙහෙමයි මූණාරේමයි කියලා තව කොච්චර මට තේරෙනවා. ඒකෝනේ ලංකාවේ නෙමෙයි ඉන්නේ. කැමරාද පොරික්කාන්ස් වෙනස් ඉතින්. එහෙනම් මම මේ වැරදි රටේ ඉන්නවා ඇත්තේ. එහෙම කියන්නේ. ඉතින් මෙහෙ මං ඉතින් කැපිලා පේන්නෙත් නැහැනේ. මේවා කියන කවුරුත් ආදියා බලන්නේ නැහැ කියලා. ඔව්. මොකද හැමදාම උදේට නිකන් මං දැන් නැගිටලා ලස්සනට ඇඳගෙන ඔක්කොම කරලා එළියට බැස්සාන් පස්සේ නිකන් කවුරුත් මන් දිහා බලන්නේ නිකන් හරිම ඉන්විසිබල්. නෑ කියන්නේ. නෑ කියනවා ගන්න. ඇයි මම වැරදි? මම හැමදාම පව් කරන් යන හැමෝම එයා නෝටිස් කරනවා. හැබැයි එක්කෙනෙක් විතර එයා නෝටිස් වෙන්නේ. කවුද? ඔයා විතරයි.
පාරද හැමන සෙලා තියෙනවා ඉලක්ටම ඔව් ඔව් තමයි ඔද මෙහි මොඩලින් කරලා ඔහේ ගියාම එක පාරට ගැත වුණාද එහෙම නෙමෙයි ඉතින් මෙහි කට්ටිය එක්ක බැලුවම ඉතින් මා කෙත්ත වගේ යන්නේ ඒ කියන්නේ වාට ඕනේ ඔහේ කට්ටිය වගේ වෙන්න මේ හිතන්න ලෝකෙ ඉන්න හැමෝම එක වගේ වුණොත් එක්කෙනෙක්වත් ස්පෙෂල්ද ඒවා හිතලා නැද්ද මෙච්චර එක වගේ මිනිස්සු ඉන්න ලෝකේ වෙනස් වෙන එකම කොච්චර ලස්සනද කියලා ඒ කියනවා ලස්සනයිද ඔව් බන් මට හැමදාම ලස්සන ඔයාට නේ ආයෙ ලස්සන මතක වෙලා තියෙන්නේ ඉන්නකො මම අර්ධයක් යවන්න අර බස් එක ගන්නම්කෝ okay love you okay love you bye bye